රිමෝට් ෆෑන් සම්බන්ධව තමයි අද කතා කරන්නේ. රිමෝට් ෆෑන් කියමු වෝල් ෆෑන්, ස්ටෑන්ඩ් ෆෑන්, ඒ වගේම ටේබල් ෆෑන් විවිධ මාදිලි වලින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ නම් වලින් මේ ෆෑන්ස් තිබ්බට ඇතුළත ක්‍රියාකාරීත්වය එක හා සමාන ක්‍රියාකාරීත්වයක් තමයි තියෙන්නේ. සමහර ෆෑන්ස් වලට ස්පීඩ් 4ක් තියෙනවා, සමහර ෆෑන් වලට ස්පීඩ් 3ක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ ෆෑන් ප්‍රභේද තියෙන්නේ අපිට මිලදී ගන්න. මොන ෆෑන් එක ගත්තත් ඔයාලා දැනගන්න ඕන අවශ්‍යතාවය මත ෆෑන් එක මිලදී ගන්න. ඒ කියන්නේ රිමෝට් එකක් අත්‍යවශ්‍ය නම් විතරක් රිමෝට් ෆෑන් එකක් මිලදී ගන්න. මොකද අමතර ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් එනවා රිමෝට් ෆෑන් එකක. ඒ කියන්නේ අනිවාර්යෙන්ම රිමෝට් ෆෑන් එකක අමතර රෙපෙයාරුත් තියෙනවා කියන එක. මේ තියෙන ෆෑන් එකක ප්‍රධාන කොටස් වලින් තියෙන ට්‍රැක් සෙක්ෂන් එක. මේ ට්‍රැක් සෙක්ෂන් එකෙන් තමයි ඔයාලට පුළුවන් වෙන්නේ රිමෝට් එකෙන් දෙන ෆන්ක්ෂන් එක මෝටරේට පවර් කඩන්න. මේ තියෙන ඉලෙක්ට්‍රොනික සර්කිට් එකේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝල් IC එක. මේකෙන් තමයි රිමෝට් එකෙන් දෙන සිග්නල් එක මොකක්ද කියලා හඳුනාගන්නේ. රිමෝට් එකෙන් අපි දෙන්නේ මොන ස්පීඩ් එකද කියලා අඳුරගෙන ට්‍රැක් සෙක්ෂන් එකට ට්‍රැක් පවර් කරලා ඊට පස්සේ මෝටරේට පවර් කඩන එක තමයි එතනදී කරන්නේ. මෙතන තියෙනවා බසර් එක, මේ තියෙනවා මැනුවල් ටච් බටන් එක. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ පොඩි පවර් සප්ලයි එකකුත් තියෙනවා. මේ පොඩි පවර් සප්ලයි එකකිනුත් වෝල්ට් 5ක පවර් එකක් හදනවා මයික්‍රෝ කන්ට්‍රෝල් එක වැඩ කරන්න. මෙන්න මේ විදිහට සෙක්ෂන්ස් තුනකින් ප්‍රධාන සෙක්ෂන් තුනකින් තමයි මේ සර්කිට් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය බටන් ෆෑන් එකක තියෙන බටන් බෝඩ් එකකින් කරන්න පුළුවන් ටික මේ සර්කිට් එකකට දාලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දැනගන්න ඕන අනිවාර්යයෙන්ම රිමෝට් ෆෑන් එකක අමතර රිපෙයාර්ස් තියෙනවා කියන එක. මෙතනදී ඔයාලට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේ රිමෝට් ෆෑන් එකක ප්‍රධාන කොටස් වලින් කරන රාජකාරී මොනවද කියලා තමයි අපි අද විශේෂයෙන්ම කතා කරන්නේ. මේ රිමෝට් ෆෑන් එකක තියෙන ප්‍රධානම කොටස් වලින් එකක් තමයි පවර් සප්ලයි එක. මේ රිමෝට් ෆෑන් එකේ තියෙන පවර් සප්ලයි එකකින් වෝල්ට් 5ක වෝල්ට් පවර් එකක් හදනවා මේ ෆෑන් එකේ සර්කිට්ස් වැඩ කරන්න ඕන පවර් එක. මේ වෝල්ට් 5 සප්ලයි එක කැපැසිටර් පවර් සප්ලයි එකක් තමයි තියෙන්නේ. කියන්නේ මේක 100%ක් සාර්ථකම පවර් සප්ලයි මොඩල් එකක් නෙවෙයි. ඒක නිසා රිපෙයාර්ස් එනවා. මේකෙදි මේ කැපැසිටර් එක 105 කැපැසිටරයක් මේකේ තියෙන්නේ. මේක 105 කැපැසිටර් එකත් ගොඩක් වෙලාවට ඩැමේජ් වෙනවා. මේ 105 කැපැසිටර් එකත් එක්ක මේකේ තියෙනවා සෙනර් ඩයෝඩ් සෙට් එකක්. මේ සෙනර් ඩයෝඩ් සෙට් එකත් ඔයාලට බලා ගන්න පුළුවන් වෝල්ට් 5.6ක් තියෙන 1 වෝට් සෙනර් ඩයෝඩ් එකක් තමයි තියෙන්නේ මේකේ. මේ සෙනර් එකත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට ෂෝට් සර්කිට් මල්ටිමීටරෙන් බැලුවම ෂෝට් සර්කිට් තියෙනවා නම් සෙනර් එක ගලවලා බලන්න සිද්ධ වෙනවා. මේ විදිහට සෙනර් එක ගලවලා චෙක් කරලා බැලුවම මේ සර්කිට් එකේ තිබෙන සෙනර් එක ඩැමේජ් වෙලා. මේ සර්කිට් එකේ සෙනර් එක රිප්ලේස් කරලා තමයි මේ පවර් එක හදලා තියෙන්නේ. right මේ විදිහට ඔයාලට රිපෙයාර් එක කරගන්න පුළුවන්. right නමුත් හැම එකක්ම මේ විදිහට රිපෙයාර් කරන්න බෑ. මොකද මේකේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝල් IC එක ඩැමේජ් වුණොත් එහෙම මේක මිලදී ගන්න නැහැ. මේකේ තියෙන ප්‍රෝග්‍රෑමබල් IC එක. ඒක නිසා ඒ නම්බරේ හරි ගියා කියලා මේක වැඩ කරන්නේ නැහැ. ඒක නිසා සිද්ධ වෙනවා මේකට යුනිවර්සල් මදර් බෝඩ් එකක් වගේ දාලා රීප්ලේස් කරගන්න මේ මදර් බෝඩ් එක. මේ තියෙන 5.6 වෝල්ට් සෙනර් එක. මේ සෙනර් එක ඩැමේජ් වුණාම තමයි ගොඩක් වෙලාවට මේක ෂෝට් සර්කිට් වෙන්නේ. ෂෝට් සර්කිට් වුණාම මේක ෆියුස් එක යන්නත් පුළුවන්. ඒක නිසා ඔයාලා බලන්න ඕන මේ මුලින්ම බලන්න තියෙන මේ 5.6 සර්කිට් එක ෂෝට් සර්කිට් වෙලා තියෙනවද කියලා මල්ටිමීටර් එක දාලා. ෂෝට් සර්කිට් වෙලා තිබ්බොත් අනිවාර්යෙන් සෙනර් එක ගලවලා බලන්න. ඊට පස්සේ බලන්න වෙනවා වෝල්ට් 5ක් මේ හැදෙන්න ප්‍රධාන හේතුවක් තමයි සෙනර් එක ෂෝට් වුණාම වෝල්ට් 5 හැදෙන්නේ. ඊට පස්සේ බලන්න තියෙන්නේ කැපැසිටර් එක 105 කැපැසිටර් එකත් ඔයාලා බලන්න ඕන. 105 කියලා කියන්නේ 1 UF කියන එකත් සමානයි. 1 UF කියන එකත් සමානයි. ඒක නිසා බලන්න ඒ ටික වැඩ කරනවද කියලා. මේ තියෙන්නේ අපි රිපෙයාර් එක අවසන් කරපු ෆෑන් එක. මේකේ රිපෙයාර් එක අවසන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ඉන්නේ බොරලස් ගම්මුව. iTech Electronics. ඔයාලට විශේෂයෙන් මතක් කරනවා www.itechelektronics.lk අපේ වෙබ්සයිට් එක හරහා ඔයාලට පුළුවන් මේ ෆෑන්ස් වල වගේම වොෂින් මැෂින් අමතර කොටස් ගොඩක් ගන්න තියෙනවා අපි ගාව. ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන් itechelektronics.lk වෙබ්සයිට් එකට යන ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලා ලින්ක් එකට ගිහලා විසිට් එකක් දාලා බලන්න අපි ගාව මොනවද ගන්න තියෙන්නේ කියලා. අපේ ආයතනයේ තියෙන බොරලස් කමුවට ගෙනල්ලත් අලුත් වැඩියා කටයුතු කරන්න පුළුවන් කියලාත් මතක් කරනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ සම්පූර්ණ විස්තර දාලා තියෙනවා අපි. සුබ දවසක් හැම දිනාටම itech electronics එකේ එකතු වෙලා හිටියට.